මේ නහර ගැට ගැසීම නිට්ටාවටම සුව කරගන්න ඔයාලට බෙහෙත් වට්ටෝරු ගණනාවක්ම අද මම කියලා දෙනවා. මේ මම කියලා දෙන ප්‍රතිකාර ඇතුලේ ලෝකේ විවිධ රටවල් වල ඉන්න අයටත් කරගන්න පුළුවන් වට්ටෝරු කියනවා. ඔන්න ගොඩක් අය ඉල්ලපු ප්‍රතිකාර වීඩියෝ එකක් තමයි නහර ගැට ගැසීම හෙවත් වෙරිකොස්. අද ඒ ගැන කියලා දෙනවා. නහර ගැට ගැසීම සාමාන්‍යයෙන් අපි ගොඩක්ම දකින්නේ කාන්තා පාර්ශවයට තියෙන රෝගයක් හැටියට. ඔව් ඒක ඇත්ත. නමුත් පිරිමි පාර්ශවයටද මේ රෝගය තියෙනවා. සමස්තයක් හැටියට නම් කාන්තාවන්ට වැඩි. දැන් අපි බලමු නහර ගැට ගැහෙනවා කියන්නේ මොකක්ද කියලා. අපේ ශරීරයේ තියෙනවා දමනි සහ සිරා කියලා නාල දෙකක්. ඒ නාල දෙකෙන් වෙන්නේ හදවතින් රුධිරය පිට කිරීම සහ නැවත ඔක්සිජන් අඩු අපිරිසිදු රුධිරය නැවත ගෙන එන එක. මෙතනදී අපිට වැදගත් වෙන නාලය තමයි සිරා කියන්නේ එයා තමයි ඔක්සිජන් අඩු අපිරිසිදු රුධිරය රැගෙන එන කෙනා. අපිරිසිදු රුධිරය තියෙන නිසා එයා අපිට දුර්වර්ණව පේන්නේ. නහර ගැට ගැහුණ තැන්වල එක එක පාට වලින් පෙන්නේ ඒක නිසා. සිරානාල හරහා නැවත රුධිරය හදවතට යන්න ඕන. නමුත් යට ඉඳලා උඩට නැවත යනකොට ටිකක් අමාරුයි. මොකද ගුරුත්වයට විරුද්ධව යන නිසා. ඒ වගේ වෙලාවට සිරාවල තියෙන කපාට කොටස් දුර්වල වීම හෝ සිරාවල දුර්වල වීම මේ හේතුවෙන් රුධිරය නැවත හදවතට පම්ප් කිරීමේ දුර්වලතාවය හටගෙන ශිරාවලම රුධිර කොටස් තැම්පත් වෙනවා. ඒ තැම්පත් වීම ප්‍රධාන ලෙස ස්ථාන දෙකක්. නම් කරන්න පුළුවන් කකුලේ වලලු කර සංදිය සහ බත්කෙන්ද ප්‍රදේශය. කෙටියෙන්ම කියනවා නම් නහර ගැට ගැහෙනවා කියන්නේ ඕකට. මේක හැදෙන්න හේතු මොනවද? දැන් අපි බලමු ඒ හේතු. හේතු තමයි පරම්පරාවෙන් එන්න පුළුවන් ගර්භණී අවදියේ විශේෂයෙන් කාන්තාවන්ගේ හෝර්මෝන අසමතුලිතකම. ගොඩක් වෙලා හිටගෙන ඉන්න අයට, ව්‍යායාම නොකරන අයට, අධික තරබාරු අයට, ගොඩක් වෙලා ඉඳගෙන ඉන්න අයට මේ රෝගේ හැදෙනවා. විශේෂයෙන් ගුරුවරුන්ට, හෙදියන්ට, පොලිස් සේවයේ සිටින අය, රියදුරන්, ගෘහ සේවිකාවන් මේ කිව්ව අය තමයි මේ රෝගයට ගොඩක්ම ගොදුරු වෙන්නේ. මොනවද මේ රෝගයේ රෝග ලක්ෂණ? අපි දැන් ඒක බලමු. නහර ඉදිමීම, නහර ඉලිප්පී කැපී පෙනීම, නහර ගැටිති සහිත වීම, වේදනාව හෝ කැසීම, පාදවල බර බව, පාද හිරිවැටීම, තුවාල ඇතිවීම, පාද රතු, කළු, නිල් හෝ දම් පැහැතිවීම කියන රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. මේ නහර ගැට ගැසීම නිට්ටාවටම සුව කරගන්න ඔයාලට බෙහෙත් වට්ටෝරු ගණනාවක්ම අද මම කියලා දෙනවා. ඔයාලට පහසු එක ක්‍රමයක් තෝරගෙන කරගන්න. හැබැයි ඊට පස්සේ මැසේජ් දදා අහන්න නම් එපා. මේ ඔක්කොම ක්‍රම කරගන්න ඕනද කියලා. හරියට වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න, නැත්නම් පප්පටත් කරදරයි ඒක. මේ මම කියලා දෙන ප්‍රතිකාර ඇතුලේ ලෝකේ විවිධ රටවල් වල ඉන්න අයටත් කරගන්න පුළුවන් වට්ටෝරු කියනවා. පළමුව නහර ගැට ගැහිලා තියෙන හැම කෙනෙක්ම හැමදාම උදේට ගොටුකොළ කැද බොන්න හෝ ආහාරයට එකතු කරගන්න ඕන. මෙන්න පළවෙනි බෙහෙත. පළමුව මේ දේවල් හොයාගන්න. දාස් පෙතියා කොළ යුස අඩු කෝප්ප දෙකක්. පොල් කිරි දමා සකස් කරගත්ත රතුහාලි කිරිබත් ටිකක්. මී තෙල්, එඩරු තෙල්, තල තෙල් සමසමව ගන්න. බෙහෙත හදාගන්න මෙහෙමයි. කිරිබත ලිපෙන් බාගන්න වෙලාව එනකොට දාස් පෙතියා යුස ටික දාගන්න. ඊට පස්සේ තෙල් වර්ග තුනෙන්ම ටික ටික කිරිබතට අවශ්‍ය වෙන ගානට සමසමව දාගන්න. තෙල් නම් ගොඩක් දාන්න ඕන නෑ. හොදට ඔක්කොම කලවම් කරගන්න. විනාඩි 1කින් පමණ බාගන්න. ලාවට කිරිබත් එක නිවුනහම මද රස්නෙම්ම කිරිබත් ටික නහර ගැට ගැසුණ තැන එලන්න. විනාඩි 30ක් එහෙමම තියාගෙන ඉන්න. බදින්න නම් එපා. විනාඩි 30කින් ඉවත් කරලා දාලා හොදට පිහ දාලා උඩ අතට හොදට විනාඩි 10ක් තදට අත ගන්න. දවසේ උදේ හවස කරගන්න පුළුවන් නම් බොහොම හොඳයි. අඩුම මාසයක් කරගන්න. නිට්ටාවටම සුව වෙයි. දැන් ඔය කියලා දුන්න බෙහෙත ඊටාම හොඳ බෙහෙතක්. ඒකම පුළුවන් තරම් කරගන්න උත්සාහ කරන්න. මෙන්න දෙවෙනි බෙහෙත. අක්කපාන කොළ ටිකක් අරගෙන අවශ්‍ය පරිදි එළඟි තෙල් දාලා හොඳට අඹර ගන්න. ඒ අඹරගත්ත ටික නහර ගැට ගැහුණ තැනට තියලා බැද ගන්න. හැමදාම රැයට බදින්න උදේට ගලවන්න එපා. අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් පමණක් උදේට ගලවලා නැවත රැයට බැද ගන්න. හැබැයි ඇල් වතුරෙන් තෙමන්න එපා. තුන්වෙනි බෙහෙත දාස්පෙතියා කොළ අරගෙන
ඒකට අපි කෑමට ගන්න ලුණු දාලා කොටලා පොට්ටිනි දෙකක් හදාගන්න. පොට්ටිනි දෙක හුමාලේ තැම්බෙන්න දාලා ඒක තැම්බෙනකන් නහර ගැට ගැහුණ තැන උඩ අතට හොදට අත ගන්න. හොදට රත් වුණ පොට්ටිනි වලින් තවන්න විනාඩි 10ක් උදේ හවස කරගන්න. තවලා ඉවර වෙලත් උඩ අතට අත ගන්න. මේ ක්‍රමයක් අඩුම දින 20ක්වත් කරගන්න. රෝග ලක්ෂණ අඩු වීගෙන ආවා කියලා නතර කරන්න එපා. මෙන්න හතරවෙනි ක්‍රමය තොල බෝකොළ ටිකක් හොයාගන්න ඕන. තොල බෝකොළ රම්පේ කොලේ වගේ දිගයි. තොල බෝකොළෙන් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන පහනකින් හොදට රත් කරගන්න. මෙලෙක් වෙනකන් මෙලෙක් වුණ කොලේ එළඟි තෙල් ටිකක් ගාලා නහර ගැට ගැහුණ තැනට තියලා වෙලුමක් දාන්න හැමදාම රැට. උදේට ගලවලා දාන්න පුළුවන්. ගලවලා උඩ අත හොදට අත ගන්න. දින 14ක් අනිවාර්යෙන්ම බැද ගන්න ඕන. මෙන්න පස්වෙනි බෙහෙත. බෙහෙත් ගොටු කොළ ටිකක් අරගෙන ඇල් වතුරෙන් කොටා ගන්න. ඒ කොටාගත්ත බෙහෙත් ටික අවශ්‍ය ස්ථානයේ ගාන්න පැයක් වගේ තියාගන්න. උදේ හවස මේක කරගන්න ඕන. මාසයක් වගේ උනන්දුවෙන් කරගන්න නැතුව ප්‍රතිඵල ගන්න බෑ. ඔන්න දැන් 6 වෙනි බෙහෙත කියනවා මම. දැන් ඉඳලා ඉදිරියට කියන බෙහෙත් රට ඉන්න අයටත් හදා ගන්න පුළුවන්. මේ ටික පළමුව සොයාගන්න. සුදු ලුණු බිකි 6ක්, ලොකු දොඩම් ගෙඩි 3ක්, ඔලිව් ඔයිල් ටිකක්. පළමුව සුදු ලුණු ටික හොඳට සුද්ධ කරගන්න. ඊට පස්සේ සුදු ලුණු ටික කට වහන්න පුළුවන් භාජනයකට දාන්න. ඒකට දොඩම් ගෙඩි 3 යුස දාන්න. ඒ භාජනයේටම ඔලිව් තෙල් මේස හැදි දෙකක් දාලා පැය 12ක් වහලා තියන්න. පැය 12කින් පස්සේ අරගෙන හොඳට හොලවන්න. ඊට පස්සේ ඇගිලි තුඩු වලට අරගෙන විනාඩි 20ක් වගේ නහරවල උඩ අතට ගන්න. මේ ක්‍රමයක් උදේ හවස කරගන්න ඕන මාසයක් වගේ ප්‍රතිඵල ගන්න නම්. මෙන්න 7 වෙනි බෙහෙත් ක්‍රමය. කොටාගත්ත කැරට් අඩු කෝප්ප භාගයකට දොඩම් ගෙඩියක යුස සහ ඇපල් විනාකිරි ටිකක් දාගෙන කලවම් කරගන්න. ඒ ටික නහර ගැට ගැහුණ තැන ආලේප කරලා පැයක් වගේ තියන්න. ඊට පස්සේ ඉවත් කරලා හොදට උඩ අතට අත ගන්න. ඒකත් මාසයක් වගේ උදේ හවස එක දිගටම කරගන්න ඕන ප්‍රතිඵල ගන්න නම්. මෙන්න 8 වෙනි බෙහෙත් ක්‍රමය. තක්කාලි ගෙඩියක් දිග්ගතට කපාගෙන ඇපල් විනාකිරි බින්දු කීපයක් කෑල්ලක් ගානේ වෙන වෙනම දාගන්න. ඊට පස්සේ ඒ තක්කාලි කෑලි නහර ගැට ගැහුණ තැන්වල තියන්න. විනාඩි 15කින් වගේ ඉවත් කරන්න. මේ විදිහට දවසට 5 ගමනක් වගේ මේ ක්‍රමයක් කරගන්න. මේකත් මාසයක් වගේ කරගන්න. දැන් ඇති නේද බෙහෙත් කිව්වා. දැන් කිව්ව සියලු ප්‍රතිකාර කරගන්නකොට තෙම්මන්න එපා. අවශ්‍යම නම් දවස් 2කට වරක් උණු වතුරෙන් සෝදන්න. ඒ විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම දිනකට ප්‍රමාණවත් විවේකයක් ලබා ගන්න. පාද ඇදෙන ව්‍යායාම කරන්න, ඇවිදින්න. ලුණු කෑම පුළුවන් තරම් අඩු කරන්න. ආමන්ඩ්, පරිප්පු, බෝංචි, අල, කොළපාට එළවලු සහ සැමන් සහ ටූනා වැනි මාළු වර්ග ඔබේ ආහාර වේලට පුළුවන් හැම අවස්ථාවකදීම එකතු කරගන්න. වීඩියෝ වටිනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. අදට වෙදපප්ප නවතිනවා. ප්‍රශ්න ගැටලු තියෙන අය මැසේජ් කොමෙන්ට් කරන්න. පුළුවන් වෙලාවට උත්තර ලියන්නම්. වෙදපප්පගේ අලුත්ම වීඩියෝ දාපු ගමන් ගෙන්න ගන්න නම් පප්පගේ channel එක subscribe කරන්න. bell icon එකත් ඔබන්න. එතකොට තමයි වෙදපප්ප දාන අලුත්ම වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි. ඕම් නමෝ භගවතේ වාසුදේවාය ධන්වන්තරයේ